Samantha Cybertech. Samantha Cybertech. එහෙමනම් යාළුවනේ සුසන්ත සයිබර්ටෙක් YouTube channel එක හා එකතු වෙලා ඉන්න ඔයාලා සියලු දෙනාටම සුබ දවසක් කියන ගමන් වෙනදා කියනා වගේ සුපුරුදු පරිදි වටිනා කියන වීඩියෝ එකක් අරගෙන ආවේ සුළු කාලයක් තුළ ඔයාලගේ තාක්ෂණය පිළිබඳ දැනුම වර්ධනය කරලීමේ අරමුණින්. ඉතින් වෙනදා කියනා වගේ මගේ මේ වීඩියෝ එක ස්කිප් නොකර බලලා වටිනා කියන දැනුම ලබා ගන්න කියන ගමන් මේ වෙනතෙක් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් අද අපි කතා කරන්න යන මාතෘකාව මොකක්ද කියලා බලමු. අද අපි කතා කරන්න යන්නේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන එහෙම නැත්නම් ආරම්භක වන සහ නවතින උත්පාදක යන්ත්‍රයක ක්‍රියාකාරීත්වය තමයි අද අපි කතා කරන්න යන්නේ. ඒ කියන්නේ අපි අද කතා කරන්න යන්නේ ඔටෝමැටික් on off වන ජෙනරේටර් යන්ත්‍රයක change over system එක මොන ආකාරයටද සිද්ධ වෙන්නේ කියන එක. ඉතින් ඔයාලට තේරෙනවා මේ change over එකක් සිද්ධ වෙන්නේ හැම වෙලාවෙම main supply එක විසන්දි වුණොත් අපිට power backup එකක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ backup එක manually කරනවට වැඩිය main supply එක යනවත් එක්කම generator එක ක්‍රියාත්මක වෙලා ඒ හරහා අපි අපේ power supply එක ලබාගෙන අපේ එදිනෙදා වැඩ කටයුතු ගෙදරක හෝ වේවා එහෙම නැත්නම් ෆැක්ටරි එක හෝ වේවා එහෙම නැත්නම් හොස්පිටල් එකක හෝ වේවා කිසිම ඩිලේ එකක් නැතුව ඒ power supply එක ආපහු recovery වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් automatic change over එකක් සිද්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන ලොකු මාතෘකාවක්. මේ system එක ක්‍රියාත්මක වෙන විදිහ කතා කරනවා විතරක් නෙවෙයි අපි diagram එක හදලා practical අවබෝධයක් simulate කරලා අපි බලනවා කොහොමද මෙහි ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක හරහා වටිනා කියන දැනුමක් ලබා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලට ඉන්ටරෙස්ටිං වීඩියෝ එකක් වෙයි. මොකද ඉලෙක්ට්‍රිකල් බෑග්ග්‍රවුන්ඩ් එක තුල කොයි ආකාරයටද මේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කියලා අවබෝධයක් ඔයාලට ලබා ගන්න. එහෙමනම් අපි බලමු අද අපි කතා කරන්න යන මාතෘකාව සඳහා අපිට අවශ්‍ය වන components අපේ project එක සඳහා අපිට අද අවශ්‍ය වන components මොනවද කියලා. Arduino UNO board එක, ඒ වගේම alternators අපිට අවශ්‍ය වෙනවා, relay අපිට අවශ්‍ය වෙනවා, capacitors අපිට අවශ්‍ය වෙනවා, ඒ වගේම diode resistors අපිට අවශ්‍ය වෙනවා, ඒ වගේම lamp එකක් අපිට අවශ්‍ය වෙනවා, ඒ වගේම LED green light එකක් අපිට අවශ්‍ය වෙනවා, ඒ වගේම 12 watt battery supply එකකුත් අපිට අවශ්‍ය වෙනවා, ඒ වගේම transformer එකක් අපිට අවශ්‍ය වෙනවා 2P2S. 2P2S කියලා කියන්නේ මොකද්ද? ප්‍රාථමික දංගර දෙකකින් යුක්ත සහ ද්විතීයික දංගර දෙකකින් යුක්ත transformer එකක්. ඒ කියන්නේ true primary, true secondary. හරි. එහෙනම් අපි බලමු ground connection එකක් ආය අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම 5 volt power supply එකක් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම LM044L කියන display unit එකත් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් එහෙමනම් මේ කියන සියලුම components යොදාගෙන අද අපි කතා කරන මාතෘකාව කොයි ආකාරයටද diagram එකක් තුළ සිද්ධ කරගෙන එහි ක්‍රියාකාරීත්වය මොන ආකාරයටද සිද්ධ වෙන්නේ කියලා බලන්න අපි යමු එහෙමනම් අපේ Proteus software එකට. එහෙනම් යාළුවනේ ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නේ Proteus software එකට. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන alternator දෙක පාවිච්චි කරලා තිනවා. ඒක alternator එකක් main supply එකට, ඒ වගේම අනිත් එක generator supply එකට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන transformer එකක් පාවිච්චි කරලා transformer එකෙන් AC to DC convert කරලා අපේ Arduino UNO board එක මේ විදිහට voltage එක controlling කරනවා. ඒ වගේම අපි relay දෙක මේ විදිහට Arduino UNO board එකත් එක්ක programming කරලා තිනවා. A1 pin එක main supply එකටත්, ඒ වගේම A2 pin එක මේ විදිහට generator relay එකටත් connect කරගෙන තියෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ දෙකේම supply එක මොන ආකාරයකට වැඩ කරන්නේ කියන එක අපි AC voltmeter එකක් කරා අපි බලා ගන්න පුළුවන් voltage එක මොකක්ද කියන එක. මොකද අපි presentation එක කතා කරේ lamp එකක් පාවිච්චි කරමු කියන එක. නමුත් අපි මෙතෙට voltmeter එකක් පාවිච්චි කරන එකෙන් අපිට display කරගන්න පුළුවන් voltage එක read කරගන්න පුළුවන් වෙන නිසා. ඉතින් ඒ වගේම Arduino UNO board එක කරා relay එකක් මේ විදිහට programming කරලා තියෙනවා pin එකට. මොකද අපේ generator එක on වුණ ගමන් indicator එකක් ලබා ගැනීමට, ඒ වගේම LCD එක මේ ආකාරයට connect කරගෙන තියෙනවා. LCD එකේ අපිට Arduino UNO board එක programming කරගත්තා. generator එක on වෙනකොට කොහොමද generator on, main supply off, main supply on, generator off කියලා මෙතනට ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මගේ channel එකත් මේ විදිහට programming කරගෙන තියෙනවා සුසන්ත සයිබර්ටෙක් කියලා. එහෙමනම් අපි යමු අපේ coding එකට. coding එකට ගිහිල්ලා මේ විදිහට අපි compiling කරගෙන මෙතන ප්‍රශ්නයක් තියෙනවා. පොඩ්ඩක් ඉන්න මේ ආකාරයට
ගැට්ටුවක් ආවා. අපි මේ විදියට අපේ අපි කොපි කරගමු අපේ ලෝ එක. මොකද ජෙනරේටර් ස්ටාර්ට් එක වෙනකොට අපේ ජෙනරේටර් රිලේ එක මොකද වෙන්නේ ලෝ වෙනවා. අපි දැන් කම්බයිනින් කරගෙන බලමු. ඔව් දැන් හරි. එතකොට අපි මොකද කරන්නේ? මෙන්න මේ ආකාරයට අපේ C එක X file එක main supply එක on වෙලා තිනකොට generator එක off වෙනවා. generator එක off වෙනකොට main supply එක on වෙනවා. හරි. එහෙනම් generator එක on වෙනවත් එක්කම අපි මෙතන LED එකත් on වෙන්න ඕනේ කියන එක මතක තියාගන්න. හරි. එහෙනම් අපි බලමු කොහොමද මේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කියන එක. ඔන්න බලන්න සුසන්ත සයිබර්ටෙක් auto generator main supply on generator off. මෙතන indicator එකත් off. 220 power supply එකක් ලැබිලා තියෙනවා. අපි දැන් generator main supply එක cut කරමු. main supply එක මෙන්න මේ ආකාරයට cut කරාම ඔයාලට බලා ගන්න පුළුවන් main supply of generator එක. එතකොට ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් දැන් generator එක on වෙලා තියෙනවා. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් green LED එකක් වෙන. එතකොට මෙතන 220 voltage එක ලැබිලා තියෙනවා. ඒ වගේ main supply එක of generator ඔන්න බලන්න. ඔයාලට බලා ගන්න පුළුවන් generator එක cut කරපු ගමන් generator එක on වෙනවා. 220 power supply එකක් වෙනවා. ඒ වගේම main supply එක on ගමන් ඒත් ඒ වගේ කිසිම drop එකක් නැතුව 220 හම්බ වෙනවා. ඒ වගේම මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් main supply of generator off. දැන් ඔයාලා බලන්න main supply of generator on. එතකොට generator indicator එක, එතකොට voltage එක, එතකොට relay active වෙලා තියෙන විදිහ. ඉතින් හිතන මේ වීඩියෝ එක හරහා ඔයාලට සංකීර්ණ දෙයක් සරලව ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේම වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙන බලාපොරොත්තු වෙනවා. ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක් කියන ගමන්